හරි. එහෙනම් අපි මේ වීඩියෝ එකේදී අපේ සංකීර්ණ සංඛ්‍යා පාඩමට අදාළ 2017 සෝරි 17 නෙමෙයි 10 ඔව් 2017 හරි 2017 අවුරුද්දේ ආපු සංකීර්ණ සංඛ්‍යා විභාග කෙටි ප්‍රශ්නය සාකච්ඡා කරන්න තමයි යන්නේ. හරි බලමු මේ අවුරුද්දේ පුතා මොකක්ද අහලා තියෙන්නේ කියලා. ආගම් සටහනක මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාවේ පතය නිරූපණය කරන්න කියලා කියනවා. එතකොට අපිට දෙන සාමාන්‍ය සාධාරණ පත නිරූපණයක් තමයි තියෙන්නේ ARG Z ඍණ 2යි හරි සමානයි 5 බෙදීම 3 5 බෙදීම 3. එතකොට මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව විශේෂ සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කර ලක්ෂවල පතේ වන L හි දල සරහන දෙන. එතකොට පතේ L කියලා අපි නිරූපණය කරන්න ඕන. එතකොට මේක අපි දන්නවා මේ තියෙන්නේ ARG Z ඍණ යම් අචල සංකීර්ණ සංඛ්‍යාවක් පැටර්න් එකට තමයි එයාලා දීලා තියෙන්නේ. එතකොට මෙතන ඍණ තියෙන නිසා මෙතන 2යි දාන්න පුළුවන්. හදිස්සියේ මෙතන ධන 2 තිබ්බනම් මෙතන ඍණ 2යි දාන්න ඕනේ. හරි? මොකද මෙතන අනිවාර්යෙන් අන්තරයක් තියෙන්න ඕනේ සාධාරණ නිරූපණයේ. එහෙනම් ඔන්න අපේ සාධාරණ නිරූපණය හරි. එතන මෙයා තමයි විචල්්‍ය සංකීර්ණ සංඛ්‍යාව, මෙයා තමයි අචල සංකීර්ණ සංඛ්‍යාව, මේක තමයි හදන කෝණය. රයිට්. එතන අපි නිරූපණය කරාම මේක IM මේක RE. තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය. මුලින්ම අපි කරන්නේ මොකද්ද? මෙන්න මෙතන තියෙන අචල සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරනවා 2යි 2යි කියලා කියන්නේ අතාත්වික දෙකනේ. එතන මෙතන 2යි නිරූපණය කරනවා. එතන මෙතන 2යි ඔන්න නිරූපණය කරා. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ කොණය 5 බෙදීම 3යිනේ. එහෙනම් මෙන්න තිරස් අක්ෂය 5 බෙදීම 3ක්. ඒ කියන්නේ 60ක් ආසන්න වශයෙන් 60ක නිරූපණයක් අපි ওই විදිහට අර්ථ දක්වනවා මේක 5 බෙදීම 3යි. එතකොට මෙන්න මේ රේඛාව මත තමයි මේ Z සංකීර්ණ සංඛ්‍යාවේ විචල්්‍ය පතේ තියෙන්නේ. ඒතර Z කියන සංකීර්ණ සංඛ්‍යාව පුතා මේකේ මත ඕනෙම තරක තියෙන්න පුළුවන්. අපි තියරි වල මේකේ පත ටික වෙන විශ්ලේෂණය කරලා ඉවරයි. මේක තමයි L. L පතේ තමයි මේ තියෙන්නේ. පතේ වන L පතේ නිරූපණය කරන්න කියලා ගානේ අපිට කියන්නේ. රයිට් ඕකේ. හරි. ඊට පස්සේ කියනවා P හා Q ඉහත ආගම් සටහනේ පිළිවෙලින් 2යි මූල 3යි ධන 5යි I සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කර ලක්ෂයකයි ගනිමු. PQ දුර සොයා Q ලක්ෂයේ L මත පිහිටන බව පෙන්වන්න කියලා කියන්නේ. හරි. එතකොට අපි බලමු මේ නිරූපණය බලමු මුලින්ම. P කියන්නේ 2iලු. P කියන්නේ 2iලු. P කියන්නේ 2iලු. P කියන්නේ 2i කියලා කියන්නේ මෙන්න මෙතන P තියෙන්න ඕනේ. මෙතන තමයි P කියන සංකීර්ණ සංඛ්‍යා නිරූපණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ මූල 3 ධන 5යි. මූල 3 කියන්නේ සාමාන්‍යයෙන් මෙතන 1 වුණොත් මෙතන 2 නේ. ඉතින් මූල 3 කියන්නේ 1 ගානක්. සාමාන්‍ය ආසන්න වශයෙන් මූල 3 මෙන්න මේ වගේ තැනක තමයි තියෙන්නේ. අපි මෙතන වගේ හිතමු මූල 3 කියන්නේ. මූල 3 මෙතන. ඒතර 5යි කියලා කියන්නේ මෙන්න මේ වගේ තියෙන තැනක සංකීර්ණ සංඛ්‍යාව. අපි හිතමු මෙතන වගේ 5යි කියන්නේ මෙතන තමයි 5 තියෙන්නේ කියලා අපි හිතමු. මෙතන අපි Q නිරූපණය කරමු. දැන් ඇත්තටම පස්සේ ගානේ කියනවා Q ලක්ෂිතේ L මතම තියෙනවා කියලා පෙන්වන්න ඕන. අපි ඒක පෙන්නමු මෙතන මොකක් හරි කෝණ සම්බන්ධයක් හදලා. එතකොට වැඩේ හරිනේ. රයිට්. එතකොට මේ අපි දැනට Q ඔය වගේ තරම් නිරූපණය කරමු. හරි. ඊට පස්සේ අපෙන් අහනවා මොකද? PQ දිග අහනවානේ. ඒතර PQ දිග අහනවා මුලින්ම. PQ දිග. මෙන්න මේ දිග අහනවා. මෙන්න මේ දිග අහනවා. හරි. PQ දිග අහනවා. හරි. අපි දැන් PQ දිග හොයලා මොකද මුලින්ම? හරි. PQ දිග අපිට ජ්‍යාමිතිකව ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතන පොඩි ත්‍රිකෝණයක් තියෙනවා බලන්න. මේක සිරස් රේඛාවක්. හොඳට බලන්න මේක. හරි. දැන් P ලක්ෂය පුතා මෙතන සුජුකෝණ ත්‍රිකෝණයක්නේ. P ලක්ෂය මෙතන තිබ්බේ, Q ලක්ෂය මෙතන තිබ්බේ. එතන පුතේ මෙන්න මේ දිග කීයද? මෙතන මූල 3 ධන 5යි අයිනේ, මූල 3 ධන 5යි අයිනේ. එතන මේ දිග මේ ગેප් එක පහෙන් දෙකක් ගියාම කීයද? 3යි. එතන මේ ગેප් එක 3යි. මේ ગેප් එක මූල 3යි. මූල 3යි. මූල 3යි. එතන PQ දිග අපිට පයිතගොරස් දාලා ලියන්න පුළුවන්. මේ නිසා PQ කියලා කියන්නේ 3 වර්ගයේ ධන මූල 3 වර්ගයේ වර්ගමූලය. 3 වර්ගයේ කීයද? 9යි. මූල 3 වර්ගය 3යි. 9යි 3යි 12යි. 12යි මූලය 4 වරක් 3යි. උත්තරේ 2යි මූල 3යි ඒකක. ඒකක 2යි මූල 3ක විශාලත්වයක් සහිත දිගක් තියෙනවා අපේ PQ ට. හරි. ඊට පස්සේ අපි පෙන්වන්න ඕනේ මෙන්න මේ Q ලක්ෂය L මතම තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. හරි. අපි හිතමු මෙහෙම. මෙන්න මේ කෝණය පුතා අපි හිතමු බීටා කියලා. ඒ කියන්නේ මේ තිරසත් එක්ක මෙන්න මේ කළු පාට කඩේට තියෙන. ඒ කෝණය බීටා කියලා හිතමු. ඒ කියන්නේ මෙන්න මේ කෝණය බීටා කියලා හිතමු.
මේ කෝණය බීටා කියලා හිතමුකෝ. රයිට්. එතකොට දැන් අපි ඇත්තටම මේ අර මූල තුන කියන හරියටම අපිට ලකුණු ගන්න බැරි යගයක්නේ. කියන්නේ මේක හරියටම නිශ්චිතව අපිට 1.0 ගන්න වුණාට අපි සාමාන්‍ය දල සරණ දෙන්න මේක හරියට නිරූපණය කරන්න බෑ මෙතන මූල තුන හරියටම කොතනද තියෙන්නේ කියලා. ඒතර අපි ආසන වශයෙන් මූල තුන මෙතන නිරූපණය කරපු නිසා q ට දාලා පහ අපි මේ වගේ දැන් නිරූපණය කරොත් ඇත්තටම අපි නිරූපණය කළ තියෙන විදිහට q කියන්නේ l මත නෙමෙයි. හැබැයි q කියන එක l මතම කියලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ බීටා කෝණය කාට සමානයි කියලා පෙන්වනවා හරියද? ෆයි බෙදීම තුනට සමානයි කියලා පෙන්වනවා හරි. මොකද මේ කෝණය ෆයි බෙදීම තුන වෙනවා කියන අනිවාර්ය q ලක්ෂ්‍ය මේක මතට එන්න ඕන. මේක මතට එන්න ඕන. අන්න අපි බීටා කෝණය චෙක් කරමු. මෙතන ලියන්න පුළුවන් tan බීටා. tan බීටා ලියමු. සම්මුඛ පාදය 3යි බෙදීම මුල 3යි. උඩට දෙක මුල 3 වැඩි කරන්න. මුල 3 නිකම් 3යි මේ කැපිලා යනවා. ඔන්න tan බීටා කියන්නේ කීයද? මුල 3යි. එම නිසා අපිට බීටා කියන්නේ කවුද? ෆයි බෙදීම 3යි. බීටා කියන්නේ ෆයි බෙදීම 3යි. එහෙනම් බීටා කියන්නේ ෆයි බෙදීම 3 නම් අපිට කියන්න පුළුවන් එම නිසා q ලක්ෂය L රේඛාව L මත පිහිටයි. L මත පිහිටයි. පැහැදිලිද? ඔන්න ඒ අවුරුද්දේ ගානේ උච්චරය අහලා තියෙන්නේ. ඔන්න ලස්සන ගාන පැහැදිලි කරා වැඩේ කොට දාගන්න. හරි. 2018 අවුරුද්ද බලන්න. ARG Z ඍණ 3යි සමානයි ඍණ 5 බෙදීම 3. ඍණ 5 බෙදීම 3. හරි. සපුරාණ Z නිරූපණය සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කර ලක්ෂවල දල සටහනක් අදින්න කියලා කියනවා. හරි. ඒතර බලන්න මේ Z ඍණ යම් අචල සංකීර්ණ සංඛ්‍යා විතර තියෙනවනේ. එහෙනම් කොයි මේකේ IM කොයි මේකේ RE ඔන්න හරි. රයිට්. එතන මුලින්ම අපි අචල සංකීර්ණ සංඛ්‍යාව 3යි නේ. ධන 3යි. 1යි 2යි 3යි. එහෙනම් මෙතන අපි 3යි නිරූපණය කරමු. එතකොට මෙතන තමයි සංකීර්ණ සංඛ්‍යාව තියෙන්නේ. කෝණය කීයද? කෝණය තිරසත් එක්ක ඍණ 5 බෙදීම 3ක් නේ. මේ පැත්තෙන් 60ක්. එතන මෙන්න මේවා එකක් තමයි දෙන්න වෙන්නේ. මේවා එකක් තමයි දෙන්න වෙන්නේ. මෙන්න මේ කෝණය ඍණ 5 බෙදීම 3යි. ඍණ 5 බෙදීම 3යි. එතන මේ තමයි ZD පතේ අපි නිරූපණය කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ළමයි ගානේ කියනවා එනයින් හෝ අන්නයිරුකින් මෙන්න මේ සීන් එක හරි. ARG Z bar ධන 3යි අයෝටා සමානයි 5 බෙදීම 3. 5 බෙදීම 3. හරි. වන පරිදි Z ඍණ එකෙහි අවමගය. අන්න අතන පොඩි සීන් එකක් තියෙනවා මේ බලන්න. Z ඍණ එකෙහි අවමගය කියන එකේ තේරුම මොකක්ද? මම මේක තියරි වලත් පැහැදිලිවම ඔයාලට කියලා තියෙනවා. Z ඍණ එකෙහි අවමගය කියලා කියන්නේ Z සංකීර්ණ සංඛ්‍යාවයි එක කියන සංකීර්ණ සංඛ්‍යාවයි යාකරණ රේඛාවේ දිග. එතකොට දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක මෙහෙම වන පරිදි මේකේ අගේ තමයි අහන්නේ අපේ අවමගය. මේකේ තේරුම තමයි Z උයි එකයි යා කරපුවාමද? Z කොහෙද දැන් මේක නම් මේක රණු Z තියෙන මේකේ මත කොහෙද දරගන්නේ? ඒකයි එක තාත් එක එකයි යා කරපුවාම අන්නේ රේඛාවේ දිග තමයි ඔය Z ගේ මේ Z ඍණ 1 කියලා කියන්නේ ඔන්න ඒ Z සහ 1 කියන ඒ අදාළ සංකීර්ණ සංඛ්‍යාවක ආකාර රේඛාව දිග තමයි ඔය Z ඍණ එකේ මාපං කියලා කියන්නේ. එයාගේ අවමගය අහන්නේ. හරි. ඒතර අපිට ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. දැන් අපිට මේ දීලා තියෙන බලන්නකො මේක බලන්නකො. දැන් මේක නෙමෙයි අපි යන්නේ. මේක නෙමෙයි අපි යන්නේ. බැලුවන්නේ. මේක නෙමෙයි ඇඳලා තියෙන්නේ මේ. වෙන එකක් ඇඳලා තියෙන්නේ. ඒතකොට බලන්න චුට්ටක් චෙක් කරලා මෙයාව සුළු කරලා මෙයාව හදන්න පුළුවන්ද කියලා. එහෙම හදාගන්න පුළුවන් වුණොත් වැඩේ ගොඩ. හේතුව තමයි Z කියන විචාර සංකීර්ණ සංඛ්‍යාව. එතකොට අපිට මේකම නම් මේ තියෙන්නේ. මේකෙමත් තමයි Z තියෙන්නේ කියලා හිතලා ඊටු විශ්ලේෂණයෙන් වල යන්න ලේසි. එහෙනම් මුලින්ම අපි කරන්න මෙයාට මොකක් හරි දන්නා සුළු කිරීමක් දාලා මෙයා අපි පොඩ්ඩක් සුළු කරලා හදා ගන්න ඕනේ. අපිට නිකන් තේරෙන භාෂාවෙන් මෙයාව හදා ගන්න ඕනේ. කියන්නේ මෙයාව සුළු කරන්න පුළුවන් විදිහට මෙයාව හදාගන්නේ. මෙයා වෙනවා කියලා පෙන්න ගන්න ඕනේ මුලින්ම. හරි. අන්න ඒකට අපිට සාමාන්‍යයෙන් සංකීර්ණ සංඛ්‍යා තියෙන සුළු කිරීම ටික පාවිච්චි කරන්න පුළුවන්. right. එතකොට අපිට මේක සුළු කරන්න පුළුවන් මෙහෙම මේ බලන්න. ARG Z bar මට මෙතන තියෙන්නේ මූල 3යි නේ. 3යි මට එයා ලියන්න පුළුවන්. 3යි ගේ ප්‍රතිපදේ ලිව්වොත් ඒක ඍණ 3යි වෙනවනේ. ඒ කියන්නේ i ගේ ප්‍රතිපදේ ඍණ i වෙනවනේ.
ඔකනේ කතන්දරේ කියන්නේ අතාත්තික හුදේකතාත්තික සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රතිපදයේ හුදේකතාත්තික කියලා අතාත්තික ඍණ වෙනවා. හරි. එතන අපිට මෙයා ඍණ වෙනවා ඒක නැති කරන්න ඍණ දානවා. ඒතර අවුලක් නැහැ නෙමෙයි. අවුලක් නැහැ කියන්නේ ඒතර මෙතන මූල 3යි ගේ ප්‍රතිපදයේ ඍණ 3යි වෙලා නැත්නම් සුළු වෙලා ඍණ වැඩි වෙලා ධන වෙනවා. හරි. 5 බෙදීම 3යි. හරි. ඊට පස්සේ මෙතන පොදුවේ අපිට බාසලකන්න පුළුවන් එකතුවකට වෙන වෙනම අන්තරයකට ප්‍රතිපදයේ තියෙනවා නම් පොදුවේ අපිට ප්‍රතිපදයේ සලකන්න පුළුවන් z ඍණ 3යි ගේ බා කියලා. හරි. 5 බෙදීම 3යි. හරි. දැන් බලන්න. මෙතන තියෙන යම් සංකීර්ණ සංඛ්‍යාවක් නේ. එයාගේ ප්‍රතිපදයේ වෙද්දී ඔයා දන්න සංකීර්ණ සංඛ්‍යාවක් ප්‍රතිපදයේ වෙද්දී එයාගේ තාත්තික කොටස මොකද වෙන්නේ? ඒ තාත්තික කෑල්ල මොකද වෙන්නේ? තාත්තික කෑල්ල නියතව තියෙන අතාත්තික ඍණ වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මේක නම් z කියලා කියන්නේ මේ කෝණය මේ පැත්තට θ තිබ්බොත් z බා කියලා කියද්දි මෙයාගේ තාත්තික කොටස අගේ වෙනස් වෙන්නේ නැහැනේ. z ගේ තාත්තිකගේ වෙනස් වෙන්නේ නැහැ z බා වෙද්දී. අතාත්තිකගේ මොකද වෙන්නේ? මෙතන තිබ්බ අතාත්තිකගේ ඍණ පැත්තට යනවා. එතකොට මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව ඔහොමම කඩ පිට හැරෙන්න වෙන්නේ. ඒතර මේ කෝණය මොකද වෙන්නේ? කෝණය ඍණ වෙනවා. එහෙනම් අපිට මේ සංකීර්ණ සංඛ්‍යාව සම්පූර්ණ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිපදයේ තියෙන්නේ. එහෙනම් මෙයාම සමානව කාටද? මෙයා සමාන වෙනවා ARG z ඍණ 3i සමානයි ඍණ 5 බෙදීම 3ට. ඒ කියන්නේ අපි විස්තරේන ARG z කියලා කියන්නේ. ඒ කියන්නේ මම මේ අදහස් කරන්නේ මේක. හරි? ARG z කියලා කියන්නේ θ නම් ARG z ගේ බා කියලා කියන්නේ ඍණ θ. හරි ඔන්න ඔය අදහස තේරුම් ගන්න. හරි? එයාගේ ප්‍රතිපදයේ වෙද්දී ඒක ඍණ θ වෙනවා. පැහැදිලි සීන් එක. හරි. එහෙනම් ඔන්න අපි ඔප්පු කරා මෙයාම තමයි මේ තියෙන්නේ කියලා. දැන් වැඩි හරිනේ. ඒතර අපි අපිට දීලා තියෙන ප්‍රකාශනය සුළු කරලා අපි ඒක ARG z ඍණ 3i සමාන ඍණ 5 බෙදීම 3 බවට පත් කරා. හරි? ඒතර මේක ඕකේ. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම අපිට ඔය කියන්නේ මෙන්න මේ z විදිහට සලකන්න කියන අපි කලින් ඇදපු පතේ මත තියෙන z ම තමයි එහෙනම්. ඒතර ඒ z සහ එක යාකර රේඛාවේ දිග හොයන්න ඕනේ. z සහ ඍණ එක කියන තාත්තික එකනේ. ඒතර තාත්තික එක සාමාන්‍ය ආසන වශයෙන් තියෙන්නේ මෙන්න මේ දැන් මූල තුනනේ මෙතන 5 බෙදීම තුනට තියෙන්නේ. මම පොඩ්ඩක් ඇන්ගල් එක අඩු කරලා දෙන්න. ඒතර ටිකක් වැඩි ලස්සන තේරෙනවා. මොකද මම නැත්නම් එක නිරූපණයකදී පොඩ්ඩක් වැඩි කචල් යනවා ඒකයි. මම ටිකක් කොහොමද දෙන්නම් ඇන්ගල් එක. හරි. ඒතර මේක තමයි 5 බෙදීම 3 කියලා ගන්නෙ. හරි. ඒතර මෙතන අපිට එක වගේ නිරූපණය කරන්න පුළුවන් ලස්සනට එක. හරි. එක එතකොට අපි මේක 5 බෙදීම 3 නම් මේකත් 5 බෙදීම 3නේ. මේකත් 5 බෙදීම 3 ළමයි. හරි. එතකොට අපිට ඕනේ දැන් එක කියන සංකීර්ණ සංඛ්‍යාව තියෙන මෙතනනේ මෙතන තමයි එක තියෙන්නේ. එක වෙන්න. එක සහ z යාකර රේඛාවේ එක සහ z යාකර රේඛාවේ කුඩාතම අගය මිනිමම් අගය අහන්න. මේකේ මිනිමම් වැලියු එක අහන්න. කුඩාතම අගය. එතකොට දැන් z මෙතන තිබ්බොත් එක සහ z යාකර රේඛාව කියන්නේ මේක. z මෙතන තිබ්බොත් එක සහ z යාකර රේඛාව කියන්නේ මේක. හරි? දැන් අපිට ඕනේ මොකද්ද? z සහ එක z සහ එක z සහ එක කියන සංකීර්ණ සංඛ්‍යාව යාකර රේඛාවේ දිග. ඒතර එක කොතරක් තියෙන්නේ? එක මෙතන තියෙන්නේ. z කොහෙද තියෙන්නේ? මේකේ කොහේ හරි තැනක. මෙන්න මෙතන තියෙනවා කියලා හිතමු. එතකොට මෙන්න මේක. හරි? මේක තමයි z සහ එක යාකර රේඛාවේ දිග කියලා. මේක තමයි z. හරි z මෙතන තිබ්බොත් තමයි එකයි z යාකර රේඛාවේ කෙටිතම දිගක් එන්නේ. හරි? නැත්නම් මේ z මේ කොහේ තැනක තිබ්බත් ඔච්චර දිග කියන්නේ මීට වඩා දිග වැඩි දිගක් එන්නේ. දැන් මෙන්න මේ දිග හොයාගත්තා නම් වැඩේ ගොඩ. මේ දිග හොයාගත්තා නම් වැඩේ ගොඩ. ඒතර අපි හොයන්න ඕනේ අතර මෙන්න මේ දිග. මේ දිගම r කියලා ගන්න. r තමයි ඇත්තටම z සහ එක සංකීර්ණ සංඛ්‍යා යාකරන රේඛාවේ කෙටිතම දිග කියලා කියන කුඩාතම දිග කියලා කියන r. ඒතර r හොයාගන්න ඕන. ඒතර ජ්‍යාමිතික සම්බන්ධය පාවිච්චි කරන් හරි. මම මෙතන පොඩ r හොයන්න මෙතන පොඩ ත්‍රිකෝණ ටික ලොකුවට අදින්න මේ විදිහට. ඔය විදිහට මේ කෝණේ අංශක 90ක් නේ. මෙතන තමයි r තියෙන්නේ. හොඳේ. මේක 5 බෙදීම 3යි ඈ. හරි 5 බෙදීම 3යි. එතකොට අපිට දැන් මෙන්න මේ වගේ දිගක් හොයාගත්තා නම් හරිනේ. මෙන්න මේ දිග වගේ හොයාගත්තා නම් වැඩේ ගොඩ. මේ දිග හොයාගත්තා නම් වැඩේ ගොඩ. අපිට දිග හොයාගන්න පුළුවන් මෙහෙම. බලන්න චුට්ටක් අපිට මෙන්න මෙතන අගේ හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි දැන් මෙතන 5 බෙදීම 3යිනේ. අපිට මෙන්න මේ දිග හොයාගන්න පුළුවන් සම්පූර්ණ දිග. මම ඒක x කියලා හිතන්න මෙන්න මේ දිග. මේ දිගම x කියලා හිතන්න. මෙන්න මේ දිග ගමු අපි tan දාලා. tan 5 බෙදීම 3. tan 60 කියන්නේ සම්මුඛ පාදයේ 3යි. බද්ධ පාදයේ x කියලා හිතුවොත් x කියලා කියන්නේ
3 බෙදීම tan 5 බෙදීම 3යි. 3 බෙදීම tan 5 3 කියන්නේ කීයද? මූල 3යි. උඩයට දෙක මූල 3 වැඩි කරන්න. එතකොට එනවා කීයද? මේක කැපිලා ගිහිලා මෙතන මූල 3ක් වෙනවා. මෙතන මූල 3ක් වෙනවා. හරි? එතකොට මෙතන ඉඳන් මෙතන දිග කීයද? මූල 3යි. මෙතන මෙතන දිග මූල 3යි. මූල 3 එකක් මූල මෙතන ඉඳන් මෙතන දිග මූල 3යි. මේ දිග මූල 3යි. මූල 3 එකක් අඩු කරාම මේ දිග එනවා නේද? එතකොට අපිට මේ දිග ගන්න පුළුවන් මූල 3 අඩු කිරීම එක කියලා. මූල 3 අඩු කිරීම එක කියලා. පැහැදිලිද? මූල 3 අඩු කිරීම එක. මූල 3 අඩු කිරීම එක. වැඩේ පැහැදිලිද? දැන් අපිට මෙතන අය පාරක් ත්‍රිකෝණමිතික අනුපාතයක් සලකන්න පුළුවන්. දැන් මේක සජිකෝණ මේ කරණය වෙන්නේ. ඒත් මේක සම්මුඛ පාදය. අපිට sin 5 බෙදීම 3ක් දෙන්නේ කරමු. sin 5 කියන්නේ සම්මුඛ පාදය r බෙදීම කර්ණය මූල 3 ඍණ 1. හරි? sin 60 කියන්නේ කීයද? මූල 3 බෙදීම 2 වාරයක් මෙයා හරස් ගුණ කරන්න මූල 3 ඍණ 1 සමානයි r. හරි. ඔන්න එහෙනම් r ලගේ. එහෙනම් මේකේ කෙටිතම දිග එහෙනම් z ඍණ 1 මිනිමම් මගය අඩුතම මගය මූල 3 බෙදීම 2 මූල 3 ඍණ 1. අපිට ඕන මේක තව ටිකක් වරහන් ඉවත් කසලු කිරීමක් කරන්න පුළුවන්. හරි. මම ඒක එච්චරම කරන්න මෙන්න එයාගේ කුඩාතම දිග. වැඩේ පැහැදිලිද? හරි ලස්සන ගානක් කම්ප්ලීට් කරගන්න. හරි. ඊට පස්සේ අපි යමු 2019 කෙටි ප්‍රශ්නට. බලන්න හැම අවුරුද්දම එක ළඟ එකම විදියට අහලා තියෙනවා. හරි. ARG Z ඍණ 2 2යි අයෝටා මම i කියලා නිතරම කියවෙන්නේ. හරි. ඍණ 3යි 5 බෙදීම 4. හරි. සපුරාලන Z සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂවල පතෙහි දල සටහනක් අඳින්න. 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 හරි. එතකොට මේක අපි අඳින්න පුළුවන් පැටර්න් එකකට හදාගමු. ARG Z ඍණ 1 ධන 2යි සමානයි ඍණ 3යි 5 බෙදීම 4. ඔහොම නෙන්නේ. හරි. දැන් මේක im හරි. im මේක r. හරි. right. තාත්තිකගේ කීයද? 2යි. අතාත්තිකගේත් ධන 2යි. හරි. හරි. මෙතන 2යි i තියෙන්නේ. හරි. ඒතර ඔය කියන සංකීර්ණ සංඛ්‍යාව තියෙන්නේ නම් මෙන්න මෙතන. මෙතන තමයි ඔය 2 ධන 2යි කියන සංකීර්ණ සංඛ්‍යාව තියෙන්නේ. හරි. කෝණය කීයද? 3යි 5 බෙදීම 4යි. හරි. එතකොට 3යි 5 බෙදීම 4ක් කියලා කියන්නේ මෙතන ඉඳන් 3යි 5 බෙදීම 4ක් කියලා කියන්නේ දැන් 5 බෙදීම 4ද කියන්නේ 5 බෙදීම 4ඒවා 3ක්. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතන 5 බෙදීම 4ඒවා දෙකක් තියෙනවනේ අංශක 45 2යි 45 3ක් වෙද්දි හරියටම දැන් මේ දිගත් 2යි නම් මේ දිගත් 2යි නම් මෙතන 90යි 90ට තව 45ක් එකතු වුණොත් තමයි 3යි 5 බෙදීම 4 හැදෙන්නේ. ඒතර අනිවාර්යයෙන්ම මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව යන්නේ මෙන්න මේ මූලය හරහා. මූලය හරහාමයි යන්නේ. හරි? ඒක ඇයි කියලා හිතලා බලන්න චුට්ටක්. මූලය හරහාම ඇයි යන්නේ කියලා හිතන්න චුට්ටක්. ඇයි? මෙතන දිග ඒකක 2යි, මෙතන දිග ඒකක 2යි, මේක 90යි, මේක 5 බෙදීම 4යි, මේකත් 5 බෙදීම 4යි. 5 බෙදීම 4ට 5 බෙදීම දෙකක් තුනම තමයි 3 5 බෙදීම 4 හැදෙන්නේ. ඒතර අනිවාර්යෙන්ම මේක හරහා යන්නම ඇදලා තියෙන්න ඕනේ. ඒක එහෙම නැත්තම් වැරදි. හරි? ඒතර ජාමිති නිරූපණයේදී අපි මේ දේවල් හරියටම කරන්න ඕනේ අවබෝධයෙන්. දලසරහන් තමයි අඳින්නේ. හැබැයි ඕක මූල ලක්ෂ්‍ය හරහා නොයන්න නැන්දොත් වැඩේ අවුලක් තියෙනවා. හරි? අවුලක් කියන අපිට ගාන හරියට හදාගෙන යන්න බෑ. ඒ නිසා ඒවා හරියට කරන්න. ඒතර පුතා මෙන්න මේ කෝණය තමයි ඍණ 3යි 5 බෙදීම 4 කියලා කියන්නේ. හරි? ඍණ 3යි 5 බෙදීම 4 කියලා කියන්නේ ඔන්න ඕක. පැහැදිලිද? හරි. right. ඊට පස්සේ එනයින් හෝ අන් අයුරකින් මෙන්න මෙහෙම සීන් එකක් කියනවා. ARG Z ඍණ 2 ඍණ 2යි සමානයි ඍණ 3යි 5 බෙදීම 4 ඍණ 3යි 5 බෙදීම 4 වන පරිදි මෙන්න මේකේ අවමගය අහනවා.
මේක මෙහෙම වෙන පරිදි කියන්නේ මොකද්ද? මේ දීලා තියෙන්නේ මේ මෙයාම තමයි මේ පතේම තමයි මේක දෙන්න සමානයි. හැබැයි අහලා තියෙන පතේ බලන්නකෝ. අන්න උතර තමයි අවුල තියෙන්නේ. මොකක්ද අවුල? අපෙන් අහන්නේ i වාරයක් z bar ධන 1. මෙයාගේ මිනිමම් අගය තමයි අහන්නේ. මෙයාගේ මිනිමම් තමයි අගය තමයි අහන්නේ. එතකොට ඇත්තටම දැන් මේ විදිහට තියෙද්දි මේක නිකන් හරි අවුල් සහගත දෙයක් නෑ. හිතා ගන්න බෑ මොකද්ද මේ තියෙන්නේ කියලා. හැබැයි ඕක මෙහෙම තිබ්බනම් ළමයි z ඍණ z එකේ මාපාංක වගේ තිබ්බනම් අපිට පේනවා මේක තේරුම තමයි z උයි z එකයි යාකර රේඛාවේ දිග තමයි මේකේ අදහස් වෙන්නේ. ඒතර අපිට දැන් එහෙම දෙයක් මේකෙන් හිතා ගන්න බෑනේ iz බා තියෙන ගුණිතයක් තියෙන. එහෙම හිතන්න අමාරුයි. ඒතර අපි කරන්න ඕනේ මෙයා යම් සුළු කිරීමක් ලක් කරන්න ඕනේ. හරි? මෙයා යම් සුළු කිරීමකට ලක් කරලා මෙයාව අපිට අන්නේ z ඍණ යම් සංකීර්ණ සංඛ්‍යාවක් විතර හදා ගන්න ඕනේ. අන්න ඒක තමයි දැන් අපිට තියෙන වැඩේ. හරි. ඔන්න බලන්න ඒක කරන විදිය. i වරක් z බාධන එකනේ තියෙන්නේ මාපාංක. හරි? ඒතර මේක අපිට සුළු කරන්න පුළුවන්. i වරක් z බා මට මේ එක ලියන්න පුළුවන් නේද? i වල වර්ගයේ ඍණ 1 කියලා. i වල වර්ගයේ ඍණ කියලා ලියන්න පුළුවන් නේද? මොකද i වර්ග කිය ඍණ 1යි ඍණ 1යි ඍණ 1යි විදිහම ධන එකක් වෙනවා. දැන් මේකේ පොදු සාධකයක් විතර i එළියට ගන්න පුළුවන්. එතන ඉන්නේ මොකද්ද? z බාර් ඍණ i. ඔහොම නේ. ඊට පස්සේ හරි. මේක දෙන්නට වෙන වෙනම මාපාංක දෙන්න පුළුවන්. i වල මාපාංක වාරයක් z බාර් ඍණ i වල මාපාංක. ඔය විදිහට දෙන්න පුළුවන්. ඒතර මෙතන අපිට නැවතත් අපිට මෙහෙම කරන්න පුළුවන්. i වල මාපාංක කියන්නේ කොහොමද කීයද? එකයි නේද? ඔන්න i කෙනෙක් අයින් කරා. ඒක ඉතුරුනේ z බාර් ඍණ i විතරයි. මම මෙයා අයපාරක් ලියනවා z බාර් ඍණ ධන i වල බා කියලා. මොකද හේතුව මෙතන i වල අයෝටා වල මාපාංකය කියලා කියන්නේ ඍණ i වල නැවත මෙයාම හැදෙනවා. දැන් දෙන්නට වෙන වෙනම තියෙන බායක මම පොදුවේ දෙනවා. ඒවා නීති. හරි? තියරි වල බලන්න. ඒතර මෙන්න මේක කෙලින්ම සමාන වෙනවා. මේක කෙලින්ම සමාන වෙනවා. z ධන එකේ මාපාංකයට. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි ඕනෙම සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය එම සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිපදයේ මාපාංකයට සමානයි. මේ දෙක සමානයි. ඒක තමයි මෙතන මම පාවිච්චි කළා තියෙන්නේ. හරි? ඕනෙම සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය එම සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිපදයේ මාපාංකයට සමාන වෙනවා. හරි? ඒතර මෙතනින් අපිට හදා ගන්න පුළුවන් මෙන්න මෙහෙම සීන් එකක්. මේක අපිට හදා ගන්න පුළුවන් z ඍණ 1 මාපාංකය. හරි. ඒතර ඇත්තටම මේකේ තේරුම මෙන්න මෙයා. z ඍණ 1 මාපාංකය. ඒතර මේ දෙන්නම එකක්. මේකේ මිනිමම් මගේ හෙව්වත් හරි. ඒතර මේක තමයි පැහැදිලි. ඒක මාර පැහැදිලි. හරි. මේක මාර පැහැදිලිව තේරෙනවා. මොකද මේකේ තේරුම z සහ ඍණ 1 කියන සංකීර්ණ සංඛ්‍යා දෙක ආකාර එකක් දිග. වැඩි හරිනේ. ඒතර z තියෙන මේකේ මත z තියෙන මේකේ මත ඍණ 1 කොහෙද තියෙන්නේ? ඍණ 1 තාත්වික ඍණ 1 ඈ. තාත්වික ඍණ 1 තියෙන මේ වගේ තැන. හරි. ඒකයි ආකරණ රේඛාව කියලා z මේකේ මත නම් එක මෙතන නම් ඔය දෙකේ ආකාර රේඛා දික් කියලා කියන්නේ මෙන්න මේ දෙක. මෙතන මෙන්න මේ දිග තමයි r හොයා ගන්න ඕනේ අපිට. r හොයා ගන්න ඕනේ. හරි. ඒතර කෝණය කීයද ළමයි? මේක 5.4 මේකත් 5.4 නේ. ඒතර මෙතන තියෙන ත්‍රිකෝණ ටික මම ලොකු කරලා අඳින්නම්. මෙහෙම තියෙන්නේ. ඔහොම තියෙන්නේ. හරි. මෙතන මෙතනගේ එකක එකයි. මේක 5/4යි. හරි. මෙතන අංශක 90යි. හරි. මේක r. හරි. එහෙනම් අපිට මේකෙන් ලියන්න පුළුවන් මොකද්ද? sin 5/4 සම්මුඛ පාදය r සම්මුඛ පාදය r කර්ණය කීයද? 1යි. උත්තරය r සමානයි sin 5/4. sin 5/4 කියන්නේ කීයද? 1ට මූල 2යි ඒකක. 1ට මූල 2යි ඒකක. හරි? 1ට මූල 2යි ඒකක. 1ට මූල 2යි ඒකක. ඔන්න වැඩේ පැහැදිලිද? right. හරි. ඊට පස්සේ බලමු 2020 ළමයි එකම ආගම් තලයක මෙන්න මේ ටික අඳින්නලු. ARG z ධන 1 ඍණ 3යි සමානයි ඍණ 5/4. ඒතර මේක අපි සුළු කරොත් ARG z ඍණ 1 ධන 3යි සමානයි ඍණ 5/4. හරි. ඒතර මේක මුලින්ම අපි ඇදලා යමුකෝ.
මේක මුලින්ම අපි අඳලා යමු. මේක අතාත්තික අක්ෂය, මේක තාත්තික අක්ෂය. හරි. එතකොට right. එතකොට අපි මුලින්ම මෙයා නිරූපණය කරමු. ඒතර මෙයාගේ මේ බලන්න. මෙයාගේ තාත්තිකගේ ඍණ එකයි. තාත්තිකගේ ඍණ එකයි. මේක ඍණ අනිවාර්යෙන් එන්න ඕන නිසා වරහණක් දාලා අපි සංකීර්ණ සංඛ්‍යා පොඩ හදාගත්තා. ඒතර තාත්තිකගේ ඍණ එක කියලා කියන්නේ සාමාන්‍ය මෙතනනේ. එතන ඍණ එකයි 3යි 3යි අතාත්තික 3යි 1යි 2යි 3යි 3යි හරි 3යි එතකොට හරි මෙන්න ඍණ 1 ධන 3යි 5 බෙදීම 4 කිය ඍණ 5 බෙදීම 4 එතකොට 5 බෙදීම 4 කියද්දී ඒක අංශක 45ක් නේ අනිවාර්යෙන් මෙතන 4ක් නේ තියෙන්නේ. ඒතර අනිවාර්යෙන් මේක යන්න ඕනේ මෙන්න මෙහෙම. ඔන්න ඔහොම යන්න ඕනේ. මෙතන අනිවාර්යෙන් දෙකෙන්මයි යන්න ඕනේ ඈ. ඒක ඇයි කියලා තමයි තේරෙනව නේද? ඇයි දෙකෙන්ම යන්න ඕන කියලා. හරි. ඒතර මේ කෝණය තමයි ඍණ 5 බෙදීම 4 කියලා කියන්නේ. හරි. එතන මෙතන අනිවාර්යෙන් දෙකෙන්මයි යන්න ඕනේ. හේතුව මෙතන අංශක 45ක් නිසා. ඕකේ? හරිනේ? රයිට්. ඊට පස්සේ ඔන්න ඒකේ පතේ හරි ඈ. ඒකේ පතේ හරි. අපි ඊළඟෙත් පතේ අඳින්න ඕන. ඊළඟෙත් පතේ අඳින්න ඕන. ඊළඟෙත් පතය z ඍණ දෙක සමානයි මූල දෙකයි. මූල දෙකයි. හරි. එතකොට මේකෙත් අපිට මේක අර වෘත්තයක් මත නිරූපණය වෙන සීන් එකක් තියෙනවා. එතකොට මේක z ඍණ මෙතන අතල් සංකීර්ණ සංඛ්‍යාව සමානයි මේක අරය වෙන්න ඕන. එතකොට මේක අරය මේක කේන්ද්‍රය වෙන කරගෙන වෘත්තයක් අඳින වෘත්තයේ පරිධියමත් තමයි z ගේ විචලනය තියෙන්නේ. ඒක වල දන්නවනේ. හරි. එතන මුලින්ම කරන්න ඕනේ මොකද්ද? දෙක ලකුණු කරගන්න. තාත්තිකගේ දෙක. එතන මෙතන 1 මෙතන 2. මෙන්න මෙතනම හරියටම දෙක තියෙන්නේ. ඒක බලන්න මේක 45ක් නේ 45යි දෙක දෙක වෙන්න ඕනේ. හරි. එතන අරය කීයද? අරය මූල දෙකයි. මූල දෙක කියන්නේ 1.0 ගාණක්. අරය මූල දෙකයි 1.0 ගාණක්. එතන අපිට මෙන්න මේ වගේ වෘත්තයක් තමයි දෙන්න. හරි. හරි. ඔහොම තියෙන්නේ. හරි ඔහොම තියෙන්නේ. එතකොට මේ තමයි මේකේ මත තමයි මේ Z තියෙන්නේ. මේ රේඛාවමත් තමයි මේ Z තියෙන්නේ. හරි. එතකොට ගානේ අහන්නේ මොකද්ද? සපුරාණ සංකේත දලපසන අඳින්න. හරි. එනයින් මෙම පතයන්හි ඡේද ලක්ෂ්‍ය මගින් නිරූපණය කරන ලබන සංකීර්ණ සංඛ්‍යා ලියා දක්වන්න. ඡේද ලක්ෂ්‍ය මගින් නිරූපණය කරන සංකීර්ණ සංඛ්‍යා ලියා දක්වන්න. ඡේද ලක්ෂ්‍ය මගින් නිරූපණය කරන සංකීර්ණ සංඛ්‍යා ලියා දක්වන්න. ඡේද ලක්ෂ්‍ය කියන්නේ මේවනේ. මෙයයි මෙයයි. එතන මෙයා අපි Z එක කියලා හිතමු මෙයා Z දෙක කියලා හිතමු. එතන මේ සංකීර්ණ සංඛ්‍යා ලියන්න අපිට මොනවද ඕනේ වෙන්නේ? අපිට ඕනේ වෙන්නේ එයාගේ තාත්තික අක්ෂයට අදාළ අගයයි අතාත්තික ලක්ෂයට අදාළ අගයයි විතරයි. හරි. එතන මේක හරි අපි අරේ මූල දෙකක් කියලා දන්නවනේ. මේකත් 45ක් නේ. එතන මෙන්න මෙතන අගය හොයා ගන්න පුළුවන්. මෙන්න මේ සම්පූර්ණ දිග හොයා ගන්න පුළුවන්. මෙතන මේ දිග හොයා ගන්න. හරි. තේරෙනවද? මේ දිග හොයාගත්තාම අපිට Z2 ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙතනත් මේ දිගයි හොයාගත්තාම අපිට Z1 ලියන්න පුළුවන්. ඒතර මේක Z1 නම් දැම්ම ලියන්න පුළුවන්. මේක එක මෙතන එක සෙට් වෙනවා. හරි. ඒ නිසා දැම්ම Z1 ලියන්න පුළුවන්. ඕනම් බලන්න මේ මූල දෙකයි sin π cos π අරන් බලන්න Z1 කියලා කියන්නේ එක ධන i කියලා අපිට එනවා. එක ධන i. ඔන්න අපි Z1 ලියලා ඉවරයි. Z1 ලියලා ඉවරයි. හරි. ඊට පස්සේ Z2 හරි Z2 ගත්තාම මේ බලන්න Z2 ගත්තාම right Z2 ගත්තාම
අපිට මෙන්න මේ දිග ගන්න පුළුවන්. මෙන්න මේ දිග ගන්න පුළුවන් මූල දෙකයි sin 5. sin 5 විදිහම 4යි. ඒ කියන්නේ මෙතන එකක් නෙන්නේ. ඇයි ඒ? මූල දෙකට මෙයා කැපිලා යනවා. මෙතන ඒතර එකක්. එතන මේ දිග ගන්න කොහොමද? මෙතන දිග. ඒ දිග ගන්න පුළුවන් මෙන්න මේ දිගේ. ඒකට කරන් තියෙන්නේ දෙකට එකතු කරන්න ඕනේ. මේ මූල දෙකයි sin 5. ඒත් එකක්නේ. දෙකට එකක් එකතු කරාම කීයද? ඒ දිග 3ක් වෙනවා. එහෙනම් අපිට z2 ලියන්න පුළුවන් තාත්තිකගේ 3යි තාත්තිකගේ 3යි අතාත්තිකගේ ඍණ 1යි. ඔන්න ඔහොම. හරි? ඔන්න ඔහොම. වැඩේ පැහැදිලිද? ඒතර ඔන්න අදාළ ඡේද ලක්ෂ්‍යමගින් නිරූපණය වෙන සංකීර්ණ සංඛ්‍යා දෙක. වැඩේ පැහැදිලිද? රයිට්. ලස්සන නෝට් කරගන්න.